ඔයත් කුකුල් කේන්තිකාරයෙක්ද? කුකුල් කේන්තිය කියන්නේ ඔයාගේ ජීවිත විනාශයට හේතු වෙන දෙයක්. ඉතින් ඔයත් කුකුල් කේන්තිකාරයෙක් නම් අදම මේ වීඩියෝ එක ස්කිප් නොකර අහන්න. ෂණික කෝපය කියන්නේ අන්තිම දරුණු දෙයක්. සමහර වෙලාවට ජීවිත පවා නැති වෙන්නත් පුළුවන්. ජීවිතයේ දවස් ඇතුළේ 100,000ක් නිවුන මිනිස්සෙක් විදිහට ඉන්න අපිට බෑ තමයි. මොකද අපිට කේන්ති යන දේවල් දවස් ඇතුළේ සිද්ධ වෙන්න පුළුවන් ඉඩකඩ වැඩිනේ. ඒත් ඉතින් කේන්ති අරගෙන ප්‍රශ්න විසඳන තැනක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒකෙන් වෙන්නේ ප්‍රශ්න තවත් වැඩි වෙන එකයි, ඔයා මානසිකව වැටෙන එකයි විතරයි. ඉතින් කේන්තිය පාලනය කරගන්න නොතේරෙන ඔයා මේ දේවල් හුරු කරගන්න. ආපසු ගණන් කිරීම. ආපසු ගණන් කිරීම කියන්නේ කේන්තිය පාලනය කරගන්න හොඳ මෙතඩ් එකක්. කේන්ති ගිය සැනින් 10, 9, 8, 7, 6 විදිහට ආපස්සට ගනින්න. ඊට පස්සේ 20, 19, 18 විදිහට ආපස්සට ගනින්න. මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ ෂණික කේන්තිය පාලනය කරගන්න. ඇන්කරින්. මේක මනෝවිද්‍යාත්මක කාරණාවක්. මනෝ උපදේශනයේදී පාවිච්චි වෙන මෙතඩ් එකක්. මේක අපිට තරහ පාලනය කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. මම සරලව මේක මෙහෙම කියන්නම්කෝ, හිතන්නකෝ. දැඩි වේදනාවක්, දැඩි දුකක් දැනෙන වෙලාවට ඔයා අත්ල මිටි මොලව ගන්නවා. එහෙම නැත්නම් ඇස් තදින් පියා ගන්නවා. නැත්නම් තොලපට තදින් හපා ගන්නවා. මේ වගේ ෂණික ප්‍රතිචාර දැක්වීමක් කරනවානේ. ඉතින් මේ ඇන්කරින් එකේදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයා ඔයාගේ හිතට කමාන්ඩ් එකක් දීලා තියන්න ඕනේ. මට අධික කේන්තියක් ගිය වෙලාවට අතේ ඇඟිලි දෙක තද කරනකොට ඒ කේන්තිය නැති වෙලා යනවා කියලා. නැත්තම් හුරු අත මිටි මොලවනකොට කේන්තිය නැති වෙලා යනවා කියලා ඔයා ඔයාගේ මොළයට කමාන්ඩ් එකක් දීලා තියන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ වැඩේ හුරු කරගත්තම ඔන්න ෂණික කේන්තියක් එනකොට ඔයාගේ මොළේ මේ කමාන්ඩ් එක ඔයාට මතක් කරනවා. ඔයාට ටාක් ගාලා කේන්තිය යනවා. ඔන්න එතකොට ඔයා අර ඇන්කරින් එක කරනවා. හුරු අත මිටි මොලවනවා. නැත්නම් ඇඟිලි දෙකක් තද කරගන්නවා. මෙන්න මේකෙන් ඔයාගේ කේන්තිය පාලනය වෙනවා. මේක බොරු කියලා හිතනවා නම් ඔයා මේ වැඩේ කරලම බලන්නකෝ. කේන්ති ගිය වෙලාවට ප්‍රතිචාර දැක්වීම නවත්තන්න. ඔයාට කේන්ති ගිය වෙලාවට පුළුවන් තරම් සබඳතාවලින් ඈත් වෙන්න. කාත් එක්කවත් කතා කරන්න යන්න එපා කේන්තිය නිවෙනකන්. ඔයාට පුළුවන් ඕනේ නම් ඔයාගේ ළඟම අයට, ඔයාගේ සමීප සම්බන්ධතා තියෙන අයට, ඔයාගේ පවුලේ අයට කියලා තියන්න මම කතා නොකර නිශ්ශබ්දව ඉන්නවා නම් එමට කේන්ති ගිය වෙලාවට, ඒ නිසා ඒ වෙලාවට මාත් එක්ක බලෙන් කතා කරන්න එන්න එපා කියලා එයාලව දැනුවත් කරලා තියන්න. මොකද ඔයා නිශ්ශබ්දව ඉන්න කියලාට නැත්තම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අන්න එතකොට ඔයා නිහඬව ඉන්නකොට එයාලා දන්නවා මෙයාට කේන්ති ගිහිල්ලා ඉන්නේ, අපි දැන් කතා කරන්න හොඳ නැහැ කියලා. කේන්ති ගිය වෙලාවට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. කේන්ති ගියපු වෙලාවට ඔයා ප්‍රතිචාර දක්වන්න ගියොත්, කාත් එක්ක හරි කතාවට ගියොත්, ඒකෙන් වෙන්නේ එක්ක ලොකු රණ්ඩුවක් නැත්තම් නිකරුණේ කාගේ හරි හිත රිදෙන එක. ඉතින් කේන්ති ගිය වෙලාවට ප්‍රතිචාර දක්වීම අඩු කරන්න. පුළුවන් නම් කවුරුත් නැති තැනකට මූව් වෙලා කේන්තිය නිවෙනකල් ඉන්න. ඒකෙන් වෙන්න පුළුවන් ගැටුම් ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඊළඟ දේ කුරුටු බලි. විකාරයක් වගේ පෙනුනට ඔයාගේ මොලේ ප්‍රොසෙස් එක වෙනස් කරන්න කුරුටු බලි වලට පුළුවන්. අධික විදිහට කේන්ති ගියාම ගන්න කොලයක්, පෑනක් හරි පැන්සලක් හරි පාට කෑල්ලක් හරි අඟුරු කෑල්ලක් හරි කමන්න ගන්න. පුළුවන් තරම් මේ කොලේ කුරුටු ගන්න. හිතේ කේන්තිය පිට වෙන්න හොඳින් කොලේ කුරුටු ගන්න. හිතේ තියෙන හැම තරහට අදාළ ආවේගයක්ම මතක් කරගෙන හොඳින් කුරුටු ගන්න. මේක ඔයාගේ කේන්තිය හිංසාවාදී විදිහට පිට වෙන එක නවත්තලා ඒක නිෂ්ප්‍රභ කරන්න හොඳ විදිහක්. කේන්ති ගිය සැනෙන් කුරුටු ගන්න. කේන්තිය නිවිලා යයි ඉක්මනින් කේන්තිය බොහොම නරක විදිහට කාගේ හරි උඩින් එහෙම නැත්තම් ඔයාගේ පිටින් පිට වෙන එක මේකෙන් නතර කරගන්න පුළුවන්. දිගු සුසුම් සහ පිට කිරීම. ෂණික කෝපයකදී ටාක් ගාලා ගන්න හොඳ හුස්මක් පපුවට දැනෙන්න ගන්න. පිට කරන්න, ආපහු ගන්න, ආපහු පිට කරන්න. හුස්ම ගැනීම සහ පිට කිරීම නොනවත්වා එක දිගට 6-7 වතාවක් සිදු කරන්න. බලන්න ඔයාගේ ෂණික කෝපය පාලනය වෙන විදිහ. නාන්න. ඔව්, ඔයා දන්නවද? ජලය කියන්නේ මානසික ආතතිය නැති කරන්න හොඳ ඖෂධයක්. ඉතින් ඔයා ඉන්නේ ලොකු කේන්තියකින් නම් කාට හරි ප්‍රතිචාර දක්වන්න කලින් වතුර මලයටට යන්න. හොඳට නාන්න. වතුරවල සීතල ඔළුවේ ඉඳලා යටිපතුල් වලට යනකල් දැනෙන විදිහ විඳින්න. වැඩි වෙලාවක් නාන්න. ඔයාගේ කේන්තිය ඒත් එක්කම හේදිලා යයි.
මෛත්‍රී භාවනාව. කේන්ති ගියත් නැතත් අනිවාර්යෙන් දවසට විනාඩි 5ක් මෛත්‍රී භාවනාව වෙනුවෙන් වෙලාවක් හදාගන්න. දවසට විනාඩි 5ක් තියාගන්න මෛත්‍රී භාවනාව කරන්න. ඔයාට ඒකේ ප්‍රතිඵල ගැන දැනගන්න ඕනේ නම් මේ ගැන ඕන තරම් වීඩියෝස් තියෙනවා, ආටිකල්ස් තියෙනවා, කියවලා බලන්න. මාසයක් එක දිගට මේ වැඩේ කරලා බලන්නකෝ. ඔයාට කේන්ති අනේක පුදුම තරම් පාලනය කරගන්න පුළුවන්. අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම තවත් ඔයාගේ ජීවිතයට ගොඩාක් බෙනිෆිට්ස් ලබා ගන්නත් පුළුවන්. ඊළඟ දේ තමයි රියැක්ෂන් දෙන්න ටයිම් එකක් තියාගන්න. මොකක්ද? මේක චූටි කපටි වැඩක්. හිතන්න ඔයාට ඔයාගේ ඔෆිස් එකේ සේවකයෙක් එක්ක පුදුම කේන්තියක් එනවා. එයා කරපු මොකක් හරි වැඩක් නිසා. ඕන දැන් ඔයා යන්නේ එයාට හොඳටම බනින්න කෑ ගහන්න තියෙන කුණුහරුප ඔක්කොම මතක් කරගෙන. නෑ. ඔයා කරන්න ඕනේ වෙලාවට ඒකට ටයිම් එකක් දෙන්න. හිතන්න ඔයාට කේන්ති එන්නේ දවල් 12ට කියලා. ඔයාටම කියන්න 1:10ට මම යනවා. ඔකට හොඳ වගෙන් දෙකක් කියලා බනින්න කියලා. ඊට පස්සේ ඔයා 12ට යන්නේ නැහැ. 1:10 වෙනකල් ඉන්න ඔයාට සිද්ධ වෙනවා. මෙන්න මේ කාලය ඇතුළතදී ඔයාගේ මොලේ කෙමිකල් එක කෙමිස්ට්‍රි එක සිද්ධ වෙනවා. ඔයාගේ කේන්තිය පාලනය වෙන්න. එතකොට කේන්තියට අදාළව නිකුත් වෙන රසායනයන් බැලන්ස් වෙලා ඒ 1:10 වෙනකල් තියෙන කාලපරාසය ඇතුළතදී ඔයාගේ කේන්තිය ඔයාගේ මොළය විසින් පාලනය කරනවා. 1:10 වෙනකොට ඔයා අර කලින් තිබුණ කේන්තියම තියෙන මිනිස්සෙක් නෙවෙයි. ඊට පස්සේ යන්න. ඒ වෙනකොට ඔයාගේ කේන්තිය පාලනය වෙලා නිසා රණ්ඩුවකින් ඉවර වෙන්න තිබුණ දෙයක් සාකච්ඡාවකින් විසඳ ගන්න ඔයාට පුළුවන් වෙනවා. හස්බන්ඩ්ට, වයිෆ්ට, ළමයෙක්ට, ගර්ල්ෆ්‍රෙන්ඩ්ට, බොයිෆ්‍රෙන්ඩ්ට ඕනම කෙනෙක්ට බනින්න කෑ ගහන්න හිතන තරම් ලොකු කේන්තියක් එන වෙලාවට මේ ටයිම් තියෙන එක කරන්න පුරුදු වෙන්න. ඉතින් ආදරණීය කුකුල් කේන්තිකාරයනේ, ඔන්න තරහ ගිය වෙලාවට ආයෙම මේ පුංචි ටිප්ස් ටික ඔයාට හුරු කරගෙන බලන්නකෝ. ඔයාට පුළුවන් වෙයි දහමින් සෙමෙන් නියුන බෝපැලයක් වගේ මිනිස්සෙක් වෙන්න. හරි. මේ කිව්ව දේවල් ටික හුරු කරගෙන බලන්නකෝ. ඔයාගේ ජීවිතේ තියෙන ප්‍රශ්න ගොඩාක් විසඳ ගන්නත් ඔයාට මේක උදව්වක් වේවි. ඉතින් නියුන මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න ඔයාවම හුරු කරගන්න. ඔයාගේ ජීවිතයට වටින මේ වගේ වීඩියෝ එකක් අරගෙන මම ආයෙමත් එන්නම්. අද වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා කරදරයක් නැත්තම් විතරක් පහලින් පුංචි කමෙන්ට් එකක් තියාගෙන යන්න. channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා.